සුබ දවසක් යාළුවාලා සියලු දෙනාට. අද මමයි මගේ පොඩි මල්ලි ඩ්‍රෝන් එකෙන් පොඩි ෂොට් එකක් ගන්න හදන්නේ. අපේ ගෙදර තමයි මේ යවන්නේ රත්නපුරේ. වටේට තියෙන ගස්. ඉතින් රස්නයක් කියන්නේ දැනෙන්නේ නැහැම තමයි. හැබැයි සමහරක් කාට දවල්වලට දැනෙනවා. පොට්ටක් තිය අපි ඩ්‍රෝන් එක පොඩ්ඩක් ඈතට යවලා බලුවා. මම යව පළවෙනි පාර මෙච්චර ඈතට. ගෙදර ඉඳන් ඉතින් ගහක් වුණත් අවුලන්නේ නැහැ කරන්න පුළුවන්. අපි ඔය මේ ඉඳි පොඩ්ඩක් හුළඟ වැඩි. ඒකින්ද පොඩ්ඩක් අමාරුයි ඩ්‍රෝන් එක කන්ට්‍රෝල් කරගන්න. ඒක කමන්නේ කියලා යවුවා. ඔයාලා බලාගෙන ඉන්න මං තා විශේෂ තැනක් ඉස්සරහට වෙනවා මං හිතෙන්ද කියන්න. දෙවෙනි පාටක් මම උඩරින් උඩ යවුවා. හැබැයි මෙතන පොඩ්ඩක් හුලඟ වැඩි වුණා. අපි සීමල ගහ පැත්තට යන්න හැදුනේ. ඒක ගාවින් ඒකත් පොඩ්ඩක් ෂේප් එක ගන්න පුළුවන් වුණා. හුලඟ වැඩි වෙලා යඩ වෙච්ච හින්දා. ඔය තියෙන අපේ අම්ම ගහ. කල්තවල මම්ම ගහ. අර තියෙන තල් ගහ. ඒ තල් ගහට මම හිතන්නේ අපේ අම්මා කිව්ව විදිහට ඔන්න උතන තියෙන තල් ගහවදී ඔබ අන්න ගිහින්. ඔන්න මේ තල් ගහට මගේ වයස වෙනවා. මට වැඩියත් මම හිතන්නේ මාස 6ක් විතර වැඩි වෙනවා. නැත්නම් වටේ කවුන්ටි ගොඩාරියා ඈතින් පේනවා බලන්න බලන්න ටික. ඒ ටිකක් පේනවා. අර පැත්තෙන් නම් පේන කඳු ටික මම කොහෙද කියලා දන්නේ නැහැ. හැබැයි මේ පැත්තෙන් බලනකොට තමයි බලාගෙන ඉන්නේ. අන්තිමට තමයි හොඳම දේ. අම්මා කියන දේ අහන්න තෝරන ආයෙත් පාරක් යවුවා. ඔයාලා පේනවා පොල් ගස් එහෙම නැමෙන හැටි. හුලඟ වැඩි වුණා. ඔතන තියෙන දිවුල් ගහ. දිවුල් ගහේ ඔන්න මෙන්න ගැට්ටෙන් තමයි දිවුල් ගෙඩියකට කෑවිලා තමයි නතර වුනේ. බොහොම අමාරුවෙන් මම මගේ පැත්තට ගත්තා. හුලඟ අඩු වෙච්ච වෙලාවේ. කට්ටකොළඹ ගහ උඩින්. ඔය තියෙන්නේ වල දැන් උඩින් යන්නේ කට්ටකොළඹ ගහ. අපේ වහල. මෙන්න දැන් තමයි වැඩේ වෙන්නේ. ඔන්න මම අවශ්‍ය යවන්න මේ අවසන් පොඩ්ඩක් උඩරින් මුඩට ගන්න කියලා ගත්තා. ගන්න පුළුවන් උඩරින් මුඩ. හැබැයි උලගත් වැඩි වුණා යෝනේ. ඔන්න මං ගත්තා. ඔන්න තල් ගහ ගාවදී උලග වැඩි වුණා. කන්ට්‍රෝල් එක නැතුණා. ඩ්‍රෝන් එක වාලුට වැටුණා. වාලුට විතර නෙමෙයි ආයි බිමටත් වැටලා අම්මගේ මල් පෝච්චි කරලා කරා. මොනවද තමයි වැඩේ වුනේ.